රාහුල සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිසුඟා වඩිනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දිහා බැලුවා. තමන්ගේ පතුල් දිහා බැලුවා. බැලුවම ඒක වාගේ. ඊළඟට දේහයේ දිහා බැලුවා. තමන්ගේ දිහා බැලුවා. බැලුවම දෙකම එක පාටයි, බොහොම ලස්සන රත්තරන් පාටයි. ඉතින් සිරස්තලයේ දක්වාම බැලුවා මේ පස්සෙන් යමින් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයේ තරගෙන මේ පස්සෙන් පේනගන්නේ. ඉතින් හිතුවා භාග්‍යවතුන් වහන්සේ වගේමනේ මමත් ඒ වගේමනේ කියලා තමන් සංසන්දනය කරගත්ත තමන්ගේ ශාරීරියේ තියෙන සම්පත් දැකලා. භාග්‍යවතුන් වහන්සේ ඕක දැක්ක නුවණින් දැකලා එතන නැවතුණා. නැවතිලා ආවාදයක් කළා රාහුල ඔහොම හිතන්න එපා. මේ රූප කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා හිතන්න කිව්වා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකු ලැජ්ජාවක් ඇති වුණා, සංවේගයක් ඇති වුණා, මගේ හිත භාග්‍යවතුන් වහන්සේ දැක්කනේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා ස්වාමීනි මේ රූප කය පමණක්ද? වේදනා සංඥා සංකාර විඥාන ඒවත් එහෙම හිතන්නේද? ඕ රාහුල එහෙම තමයි. මේ පංචස්කන්ධයම මම නෙමෙයි කියලා හිතන්නේ, මගේ නෙමෙයි කියලා හිතන්නේ, මගේ ආත්මේ නෙමෙයි කියලා හිතන්නේ. සාදු සාදු ස්වාමීනි මම ඒ ගැන දැඩිසේ හිතේ අදිෂ්ඨානයක් තියාගත්තා. මම මේක පස්සේ හිතන්නේ ස්වාමීනි මට සමානසේකවා මේ පාත්‍රය ගන්නසේකවා මම නවතිනවා. මම අද පින්ඳ පාත්‍රය වළඳන්නේ මගේ හිත දමනය කරගන්න මං ගහක් මුල වාඩි වෙනවා කියලා පාරට පේන තැනක ගහක් මුල වාඩි වුණා පරියන්කේ. ඔය වෙලාවේ ස්වාමී සරියුත් මහ රහතන් වහන්සේ වඩිනකොට දැක්කා මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහ මුකුල යට ඉන්නවා. උන්වහන්සේ උපදේශ දුන්නා රාහුලේ හොඳින් ආනාපාන සතිය වඩන්න. ඉතින් බුදුරජාන් වහන්සේවත් සරියුත් මහ රහතන් වහන්සේවත් වෙන කෙනෙක්වත් රාහුල ස්වාමීන් වහන්සේ දානිතයක් ඇවිවේ නැහැ. දන්නවාද දන්වා දන්නේ නැහැ කියලා. හිත දමනය කරගන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නේ කියලා. ඉතින් හන්දෑවේ ආව භාග්‍යතුන් වහන්සේ වඳින්න. එදා දාන වැළඳුවේ නැහැ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා මේ ආනාපාන සතිය වඩන හැටි ගැන විශේෂ උපදෙස් ඉල්ලුවා. එතකොටම සරියුත් මහ රහතන් වහන්සේ තුතෙන්ද වැඩියා. භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්න ඉස්සර වෙලා උපදෙස් දුන්නා තවත් භාවනා 6ක් වඩන්න. රාහුලයේ මෛත්‍රිය වඩන්න. මෛත්‍රියෙන් ව්‍යාපාදේ යටපත් වෙනවා. රාහුලයේ කරුණා වඩන්න. කරුණාවෙන් හිංසාකාරී හිතවිලි යටපත් වෙනවා. රාහුලයේ මුදිතා වඩන්න. මුදිතාවෙන් අරතිය යටපත් වෙනවා. අරතිය කියන්නේ කුසල් කිරීම විපාකම. උපේක්ෂා වඩන්න රාහුලේ උපේක්ෂා වැඩිමින් පටිඝය යටපත් වෙනවා. ඒ වගේම රාහුලේ මේ දෙතිස් කුණපය වඩන්න කියන්නේ දෙතිස් කුණපේ පිළිකුල් වශයෙන් වඩන්න රාගය යටපත් වෙනවා. ඒ වගේම රාහුලේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන්න මාන්නය යටපත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය වඩන්න මෙහිමයි වඩන්නේ කියලා 16 ආකාරයක ආනාපාන සතිය විස්තර කළා. දැන් ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ පුදුම යෝගාවචරී භාවනා 7ක් වඩනවා. අර මුලින් කියපු හායි ඉස්සෙල්ලා වඩලා හිත තන්පත් වුණාට පස්සේ ආනාපාන සතියෙන් ධ්‍යාන වඩනවා. වැඩි දවසක් ගියේ නැහැ. ජේතවනාරාමින් 70ක් මේ යොදුනක් පමණ දුරින් තියෙන අන්දවනේ කියලා හොඳ ආරණ්‍යයක්. උතෙන්ද වැඩියා භාවනා කරන්න. එතෙන්ද වැල්ලා භාවනා කරනකොට බුදුරජාන් වහන්සේ උතෙන්ද වැඩියානේ. බුදුරජාන් වහන්සේ දැක්කා අද රාහුල මේ නම රහත් වෙන්න තරම් නුවණ දියුණු කරගෙන ඉන්නේ කියලා. ඒ නිසා වැඩියා. එදා ඒ දාසේ පුදුම සිද්ධියක්. ඒ රාහුල ස්වාමීන් වහන්සේ ආර නාග ආත්භාවයේදී අනාගතයේදී නිවන් පතා කළ කුසලයේ සිද්ධ කරන වෙලාවේ කෝටි සංඛ්‍යාත අසංඛ්‍ය සංඛ්‍යාත නාග පිරිසක් ප්‍රාර්ථනා කළ තිබුණා අනේ තමුන්වහන්සේ නිවන් දකින දාසේ ඒ බණ අහලා අපට නිවන් යන්න ලැබේවා කියලා. ඒගොල්ලෝ කොහොම දෙව්ලොව බඹලේ ප්‍රදේශෙ හිටියා. ඒ ඔක්කොම ආවා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත සූත්‍රය චෝල රාහුල වාද සූත්‍රය නමින් දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙන්නේ ඉස්සර වෙලා දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණ අසංඛ්‍යයක් පිරිස සෝවාන් වුණ රාහුල ස්වාමීන් වහන්සේද ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වී වදාළා.